තමුන්නාන්සලා දැනටමත් දන්නවා අපි ජාතික ජනබලවේගයේ අද අපේ රටේ ඉතිහාසය විතරක් නෙවෙයි ලෝක ඉතිහාසයේ වාර්තාවක් තියලා තියෙනවා. අපි මේ දින ඉතිහාසය වෙනස් කරපු දවසක් අද පොතක ලියලා තියාගන්න ඕන. අපි ලෝකේ මේ දින ඉතිහාසය වෙනස් කරලා ලෝක වාර්තාවක් තියලා දෙනවා. ඒ තමයි මේ දිනයකදී එක දේශපාලන පක්ෂයක් එක දවසකදී එක මේ දිනයකදී වැඩිම රැස්වීම් ප්‍රමාණයක් පෙළපාලි ප්‍රමාණයක් පවත්වපු දවස හැටියට. අද ලංකා පුරාම අපේ සහෝදරු කිව්වා වගේම මේ පෙළපාලි රැලි 21ක් තියෙනවා. එහෙම ගත්තොත් අපේ රටේ ඉතිහාසයේ මේ දිනයකදී මේ දිනේ සමරන්න එකතු වෙච්ච වැඩිම ජනතාව එකතු කරපු අවුරුද්ද එකම ජනතාව එකතු කරපු පක්ෂ බවට පත් වෙනවා ජාතික ජනබලවේගය. මේව ඔය හැමෝටම කරන්න බෑ. නිකන් ඔය 10ක් 15ක් එකතු කරගෙන ඇවිල්ලා ගෙවල් ඉස්සරහ කෑ ගන්න මහත්තුරුන්ට මේව හිතන්නවත් බෑ. අපි කලබල නෑනේ. අපි අපේ වැඩ කරන්නේ පරිස්සමට අරමුණක් සැලසුමක් ඇතුව. අද උදේ අපේ නායක ජනාධිපති අනුර සහෝදරයා නෝරේලිය දිස්ත්‍රික්කයේ අපේ මලේගම ජනතාව වතු ජනතාවත් එක්ක එකතු වෙලා දැවැන්ත මැරිලක් පැවැත්වුවා හවස මහරගම. අපි අනිත් නායකයොත් එහෙම. හඳුන්වන්නේ සහෝදරයා අද තිරුකුණාමලයේ සහ මඩකලපුවේ. ඒකයි මෙතන නැත්තේ. මම දැන් පොඩ්ඩකට කලින් කළුතර රැස්වීමේ කතා කරලා ඒක ඉවර වෙන කලින් මෙතනට ආවේ. දැන් මේක ඉවරෙච්ච ගමන් මං යන්න ඕන ආයි හම්බන්තොටට. අපි එහෙමයි. රැලි 21ක්. ඉතින් මෙහෙම අපි අපේ රටේ මේ දින ඉතිහාසයේ වෙනස් කරලා ලෝක වාර්තාවක් තියලා තමයි මේ වැඩේ කරමින් යන්නේ. අපි එකෙන් මොකද්ද පෙන්වන්නේ? අපි එකෙන් පෙන්වන්නේ අපේ රටේ ජනතාවට වගේම අපේ හතුරුන්ටත් මේ ආණ්ඩුවත් එක්ක ජනතාව ඉන්නවා. ජන වරම තියෙන්නේ, ජන බලය තියෙන්නේ, ජනතා ශක්තිය තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි මෙතන තියෙන්නේ අපේ ආණ්ඩුවත් එක්ක තමයි ඒක තියෙන්නේ කියලා අපි ඔප්පු කරලා තියෙනවා.